එක්තරා සුන්දර ගමක් තිබුණා. මේ ගමේ හිටියා ගවයින් එළුවන් බලාගන්නා පිරිමි ළමයි. එයාට ගමේ අය කිව්වේ ගොපලු කොල්ලා කියලා. ගොපල්ලා කියන්නේ ගවයින් රැක බලා ගන්නා පුද්ගලයාටයි. මේ ගොපලු කොළුවා ගවයින් සහ එළුවන් රැක බලා ගත්තා. මේ කොල්ලාට තිබුණු වැඩේ තමයි උදේට ගවයින් සහ එළුවන් ගම අසල තිබුණු කැලයට දක්කගෙන යාම. ඒ කොල්ලා ගවයින් සහ එළුවන් තනකොළ කාලා අවසන් වෙනතුරු ඔවුන්ව බලාගෙන ඉන්නවා. හැන්දෑවට ආයෙත් ගවයින් සහ එළුවන් දක්කගෙන ගමට එනවා. එක දවසක් මේ කොල්ලාට හිතුණා බොරුවක් කියලා ගමේ මිනිස්සු රවටන්න ඕන කියලා. එහෙම හිතපු මේ ගොපලු කොළුවා මහ හයියෙන් කෑ ගැහුවා. අනේ මාව බේරගන්න කවුරුත් නැද්ද? මාව බේරගන්න. මෙන්න කොටියාවෝ. මෙන්න කොටියාවෝ. ගොපලු කොළුවාගේ කෑ ගැසීමට ගමේ මිනිස්සු කලබල වෙලා කැති උදළු පිහි ආදිය අරගෙන වනාන්තරයේ අසලට දුවගෙන ආවා. කොහෙද කොටියා? ළමයෝ ඔයාට කරදරයක් නෑ නේද? මොන කොටියෙක්ද? මම මේ හොඳින් ඉන්නවා. මම බොරුවක් කිව්වේ. ඔයාලා ඔක්කොම රැවටුණා. පුදුම ළමයෙක්නේ. මම වතුර කලේ බිම දාලා දුවගෙන ආවේ. මහා බොරුකාරයෙක්. ගොපලු කොළුවා ගමේ මිනිස්සු රවටා හොඳට විනෝද වුණා. ඔහු හැන්දෑවට ආයෙත් ගවයන් සහ එළුවන් දක්කගෙන ගමට ගියා. දින ගණනක් ගෙවී ගියා. තවත් අලුත් දවසක්. උදෑසනින්ම ගොපලු කොළුවා ගවයන් සහ එළුවන් දක්කගෙන කැලේට ආවා. ඔහුට පෙර දිනක කරන ලද බොරුව මතක් වුණා. අදත් මම ගමේ මිනිස්සු රවට්ටන්න ඕනේ. ඒක හරිම විනෝදයි. මෙන්න කොටියාවෝ. කවුරුත් නැද්දෝ? මාව බේරගනියෝ. කොටියාවෝ. එදත් ගමේ මිනිස්සු කැති පොළු උස්සගෙන ආවා. ඒත් කොටියෙක් හිටියේ නෑ. ගොපලු කොල්ලා ගමේ මිනිසුන් රවටා සිනාසුනා. ගොපලු කොල්ලා තමන්ව රැවටූ බව දැනගත් ගමේ මිනිසුන් ආපසු ගමට ගියා. දවසක් ගවයින් හා එළුවන් බලාගෙන කැලේ සිටිය ගොපලු කොල්ලා ළඟට ඇත්තටම කොටියා පැමිණියා. අනේ අදනම් මම ඉවරයි. මෙන්න කොටියාවෝ. කවුරුත් නැද්දෝ? මාව බේරගනියෝ. මාව බේරගනියෝ. ගොපලු කොළුවාගේ කෑගැසීම මුළු ගමටම ඇහුණා. ඒත් වෙනදා වගේ මිනිස්සු කලබල වුණේ නැහැ. ඔය කොල්ලා ආදත් අපිව රවට්ටන්න හදන්නේ. කවුරුවත් යන්න එපා. අපි පාඩුවේ ඉමු. කොටියා ගොපලු කොළුවා අරගෙන කැලයට ගියා.
පසුව ගමේ අයට දැනගන්න ලැබුණා ගොපලු කොළුවා කැලේ නොමැති බව. ඒත් එතකොට ප්‍රමාද වැඩි බොරු කියලා ගමේ අය රවටන්න ගිහින් අන්තිමේදී ගොපලු කොළුවාගේ ජීවිතය කොටියාට බිලි වුණා. මේ කතාවෙන් කියවෙන්නේ බොරු කියලා අන් අයව රැවට්ටන්න ගිහින් අන්තිමට තමන්ම රැවටෙන බවයි.